අයිබෝවන් ජීවිතයට යමක් අපි පෝඩ්කාස්ට් චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම කවිශ්ත සිල්වා. ඉතින් කොහොමද ජීවිතේ හොඳින් යනවා නේද? ඉතින් ජීවිතේ අපිට ඔහොම අපේ පහසුවෙන් ගමන් කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ එක එක තැන්වල අපි වරදින්න පුළුවන්. අපිට අපි පරාද වෙන්න පුළුවන්. හැබැයි අපි කිසිම තැනක අත්හරින්න හොඳ නැහැ. අන්න එතන තමයි මේකේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ අපේ ජීවිතේ. අපි ඔබට වරදින්න පුළුවන්. ඔබ පරදින්න පුළුවන්. හැබැයි ඔබ නැගිටින්න ඕන. නැගිටලා නැවත ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔබ දන්නවද මිනිස්සු ජීවිතේ පෙරදුනාම ඒකට උන් ප්‍රතිචාර දක්වන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන් පරාජය ගැන හිතලම ඒ පරාජයත් එක්කම මියදෙනවා. අළු වෙලා යනවා. තව කට්ටියක් ඉන්නවා ජීවිතේ පරාජයට පත් වුණාම ඒ පරාජය ගැන හිතන්නේ නැතුව අලු ගහලා දාලා නැගිටලා ඔවුන්ගේ හීන වෙනුවෙන් ඔවුන් වැඩ කරනවා. ඔවුන් අඛණ්ඩව වැඩ කරනවා. ඔබට වරදින්න පුළුවන්. ඔබ පරදින්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ ඉලක්ක වෙනුවෙන් ඒ සියල්ල අමතක කරලා ඔබට නැගිටින්න සිද්ධ වෙනවා. ඔබ ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් ඔබ වැඩ කරන්න ඕන. ඔබ දන්නවද ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා ඉලොන් මස්ක් මෑතකදී ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා බවට පත් වුණා. ඔහු ඉතිහාසගත වුණා ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා විදියට. හැබැයි ඔයා දන්නවද ඉලොන් මස්ක්ගේ ජීවිත කතාවේ ඔහුට වැරදුණු තැන් ගොඩාක් තියෙනවා. ඔහු පෙරදුණු තැන් ගොඩාක් තියෙනවා. හැබැයි ඔහු එක තැනක්වත් අතහැරියේ නැහැ. ඔහු ඒ සියල්ල ඔහුගේ පරාජයන් අසාර්ථකත්වයන් අමතක කරලා දාලා අලු ගහලා දාලා නැගිටපු මිනිස්සෙක්. ඒ නිසා තමයි ඔහු මේ වෙනකොට ලෝකේ හැම මිනිස්සෙම අප්පුඩි ගහන ලෙවල් එකේ තැනකට හොය වෙලා තින්නේ. ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා බවට පත් වෙන්න ඔහුට පුළුවන් වුණේ අන්නේ ඔහු තුළ තියෙන ආත්ම විශ්වාසය සහ ඒ කැපවීම මත. ඉතින් ඔයා දන්නවනේ ගඟක් වුණත් පටන් ගන්න බිඳුවෙන්. හැබැයි ඒ ගඟක් බිඳුවෙන් පටන් ගත්තට මුහුද වෙන්න ටික කාලයක් යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. අපිට එකපාරම කරන වැඩක් කරන්න ගත්තම එකපාර නිසැකවම එකට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. අපේ අය බලන් ඉන්නේ වැඩේ පටන් ගත්ත ගමන්ම ඒගොල්ලන්ට ඒකේ ප්‍රතිඵලය ඕනේ. එහෙම ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. අපි මේක අල්ලගෙන ඉන්න ඕන. අපේ ප්‍රතිචාර එනකම් නේද? අපි වැඩේ පටන් අරගෙන දැම්මම පටන් ගන්න. වැඩේ පටන් අරගෙන ඔයා සාර්ථක වෙනකම් එක දිගට අත් නොහර වැඩේ කරන්න ඕන. ගානක් වුණත් හදන්න ගත්තම ගානක් වර්ධින්න පුළුවන්. හැබැයි ඒ ගාන හරියනකම්ම අපි ඒ ගාන හදන්න ඕන. ඒ වගේ තමයි අපේ අය එහෙම නෙවෙයි. බැලුවා එකපාරක් දෙපාරක් බැලුවා හරියන්නේ නැත්නම් අතෑරියා. එහෙම නෙවෙයි. අපි අපේ ජීවිතේ වැඩ කරන්න ඕන. වැරදින්න පුළුවන්, පරදින්න පුළුවන්. හැබැයි ඔයා සාර්ථක වෙනකම් ඔයා වැඩ කරන්න ඕන. ඔයා සාර්ථක වුණු දවසට ඔයාව කාටවත් මේ ලෝකේ නවත්තන්න බෑ. මතක තියාගන්න. ඉතින් දැම්මම පටන් ගන්න. මේ මොහොතේම පටන් ගන්න. ෆෝන් එක පැත්තකින් තියලා මේ මොහොතේම ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඉතින් අද දවසේ ඔයාගේ ජීවිතයට යමක් එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් යාළුවෙක්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ ජීවිතයට යමක් මේ පෝඩ්කාස්ට් channel එක subscribe කරන්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් motivation වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඉතින් ඔයාලා ජය වේවා. එහෙනම් අපි ජීවිතයට යමක්